අයිබෝවන් මම වෛද්‍ය අචල අභයවර්ධන ප්‍රසවහ නාරිවේද සම්බන්ධ විශේෂඥ වෛද්‍ය. අද දින මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ගර්භණී අවදියේ සිදු කරන ලබන ස්කෑන් පරීක්ෂා පිළිබඳවයි. ගර්භණී වූ සෑම කාන්තාවක්ම ස්කෑන් පරීක්ෂාවලට භාජනය වෙනවා. එතකොට වඩා සුදුසු ස්කෑන් කිරීමේ කුමන කාලද කියන එක ඔබට අවබෝධයක් ලබා දීමට මම මෙහිදී බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය ගර්භයක් තියෙන කාන්තාවක් මුලින්ම ස්කෑන් පරීක්ෂාවට භාජනය වෙන්නේ සති 6-10 අතර කාලය අපි ඒකට හඳුන්වනවා early pregnancy scan කියලා. එහිදී ගර්භාෂයේ තිබෙන ස්ථානය, එහි තත්වය, ඒ වගේම දින පිළිබඳව සැලකිය යුතු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දෙවන ස්කෑන් පරීක්ෂණය සිදුවන්නේ සති 11-13 අතර අපි ඒ හඳුන්වනවා nuchal translucency scan කියලා. එහිදී අපි සලකනු ලබන්නේ කලලේ බෙල්ල පිටිපස්සේ කිසියම් තරලයක් තිබෙනවා. මේ තරලේ ඝනකම හරහා කලලයට ඇති අවදානම් තත්ත්ව, එහෙම නැත්නම් ජානමය අවදානම් තත්ත්ව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කලලේ මූලික වර්ධනය පිළිබඳ, එහෙම නැත්නම් මූලික කොටස් සෑදීම සම්බන්ධව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. තුන්වෙනි පරීක්ෂාව සාමාන්‍යයෙන් සිදුවන්නේ සති 18-22 අතර කාලේ අපි එයට හඳුන්වන anomaly scan. කලලේ හිස සිට පාදාන්තය දක්වාම විශේෂ කොටස් පරීක්ෂා කරමින් එහි අඩුපාඩු තියෙනවාද නැද්ද කියන කාරණයත්, වැදෑයමෙහි පිහිටීම සම්බන්ධ කාරණයත් මෙහිදී අවධානය යොමු කරනවා. ඊට අමතරව සති 28 සිට කල්ලේ බිහිවන තත්ත්වය දක්වාම වර්ධන ස්කෑන් පරීක්ෂා සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් මාසෙන් මාසෙට එහෙම නැත්නම් සති 4-4ට මෙවැනි පරීක්ෂා කිරන අවස්ථා බොහෝ විට දක ගන්නට පුළුවන්. ඊට අමතරව සති 36-38 අතර කාලයේදී කලලේ තිබෙන කොටස ශ්‍රෝණි කුහරයේ තුලට නිරනවාද, එය කොතරම් නිරා තිබෙනවාද කියන එක අවබෝධ කර ගැනීම සඳහා අපි කියනවා ඒකට ප්‍රසන්ටේෂන් ස්කෑන් කියලා එකක් කරන්නට පුළුවන්. ඒතර මේවා තමයි සාමාන්‍ය ගර්භයක් තියෙන කාන්තාවන්ට සාමාන්‍යයෙන් සිදු කරනු ලබන ස්කෑන්. ඊට අමතරව විශේෂ අවස්ථාවලදී විශේෂ ස්කෑන් පරීක්ෂා සිදු කිරීමට සිදු වෙනවා. විශේෂයෙන් පෙර ගර්භයක් කලින් බිහි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ප්‍රීටර්ම් ලේබර්. එහෙම නැත්නම් දින පිරීමට ප්‍රථම කලලයක් බිහි කරලා තියෙනවා නම් අපි එවැනි අවස්ථාවලදී ගැබ්ගිලේ දිග පරීක්ෂා කිරීම සඳහා ස්කෑන් කරනු ලබනවා. ඊට අමතරව එක කලලයකට වඩා තිබෙනවා. අපි දන්න සාමාන්‍ය කියන ට්වින් ප්‍රෙග්නන්සි කියන අවස්ථාවේදීත් විශේෂ ස්කෑන් පරීක්ෂා කරමින් පරීක්ෂා කරනු ලබනවා. තවත් අවස්ථාවලදී විශේෂයෙන්ම බබාගේ වර්ධනය අඩාල වී වෙන ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවලදී කලලයට ලේ ගමන අඩුවන අවස්ථා පෙන්නුම් කරන අවස්ථාවලදී විශේෂ ස්කෑන් පරීක්ෂා සිදු කරනු ලබනවා. ඒ සඳහා ඔබගේ වෛද්‍යවරයා ඔබට විශේෂ උපදෙස් ලබා දෙනු ඇති. මම හිතනවා ඔබ කළ යුතු ස්කෑන් පිළිබඳව සැලකිය යුතු සාධාරණ අවබෝධයක් මේ සාකච්ඡාව හරහා ලැබුණා කියලා. බොහොම ස්තුතියි.